හෙලෝ කොහොමද? ඔන්න අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපේ පුතාගේ උපන්දිනේ. ඉතින් පුතා එළියට බහැලා මේ පොඩ්ඩක් වද වෙවි ඉන්නේ අද කාලගුණේ වහින්න වගේ නිසා. ඉතින් ওই විදියට මම එළියට බහැලා පොඩ්ඩක් බැලුවා. වහීද කියලා වහින්න වගේ අද උදේ ඉඳලම අඹ ගහ ළඟට ගියාම මෙන්න මේ වගේ අඹ ගෙඩියක් වැටිලා තිබ්බා. මේ කාලේ අඹ හැදෙනවද? අනේ මන්දා මේ ගහේ නම් හැමදාම වගේ අඹ ගෙඩියක් වැටෙනවා. කොහු අඹ ගහක් තමයි තියෙන්නේ. අද ගෙදර මුකුත් උයන් නැතුව පුතාට කඩෙන් මොන හරි කන්න ඕනේ කිව්වා. ඒත් පස්සේ යාම කිව්වා එයාට බිරියානි එකක් වගේ ගෙදර හදන බත් එකක් කන්න ඕනේ කියලා. ඉතින් හදිසියෙම එයාට ඕනේ කිව්ව නිසා මං කඩේට ඉක්මනට දුවලා ආවා. ගෙදර යෝගට් තිබ්බේ නැති නිසා. ඉතින් යෝගට් එකක් ගන්න තමයි කඩේට ගියේ. කඩේට යන වෙලේ නම් ඔන්න අවුව ටිකක් වැටුණා. පුතාගේ මූණත් ඉතින් හොඳ වුණා. ඊට පස්සේ ඔන්න යෝගට් එකක් අරන් ආවා. ඊට පස්සේ මම මේ කලින් හොදලා අරන් තියාගත්ත මස් ටික ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන වතුර ටිකක් දාලා තිබ්බා අයිස් යන්න. මම මස් මාළු එහෙම ගෙනාවම ඔක්කොම කපලා කරලා හොදලා වෙනම භාජන වලට දාලා ෆ්‍රිජ් එකේ අරන් තියෙනවා. එතකොට අපිට ඕන වෙලාවට අවශ්‍ය ප්‍රමාණය අරගෙන උයන්න හදාගන්න පුළුවන්. කරදරයක් නැහැ. අයිස් යනකන් තියන්න විතරයි තියෙන්නේ. ඉතින් මම අවශ්‍ය ලුණු සුදු ලුණු ටික ලෑස්ති කරලා ඔන්න ගියා රාම්පේ කපාගෙන එන්න. මේ රාම්පේ වලට අපේ අම්මලා කියන්නේ හොඳ රාම්පේ කියලා. අනිත් රාම්පේ වලට කියන්නේ වල් රාම්පේ කියලා. ඉතින් මගේ ළඟ ගස් දෙවර්ගෙම තියෙනවා. ඔන්න ඉතින් රාම්පේ කොළයකුත් කපාගෙන ආවා. මේ රාම්පේ වල මේ අයිනේ දාරේ කට්ටක් වගේ තියෙනවා. ඒක චුට්ටක් අයින් කරනවා මම. නැත්නම් ඒක ඇනෙන්න පුළුවන්නේ. රාම්පේ වලට කියන නම් හරියද දන්නේ නැහැ. ඉතින් එක එක පැතිවල වෙනස් නේ ඉතින් නම් නේද? ඉතින් ওই විදියට මම රාම්පේ ටිකත් කපාගෙන ඕන කරන මේ ඒවා ටික ලෑස්ති කරගන්න තමයි හදන්නේ. අද මම උයන්නේ පුතාට ඕන දේවල්. පුතා කන්න ආස දේවල් තමයි අද හදලා දෙන්න කිව්වේ. කඩෙන් බිරියානි එකක් කන්න ඉඳලා එයා කිව්වනේ අම්මා හදලා දෙන්න මම අම්මට හදන්න ඕන දේවල් ටික කියන්නම් හදලා දෙන්න කියලා. ඔය තියෙන ඉතින් මේ මගේ පිහියට කරලා තියෙන දේ පේනවනේ මේ අපේ පුතා අයියගේ පුතත් එක්ක එකතු වෙලා කජු කපන්න ගිහිල්ලා පිහිය කැඩිලා. ඉතින් දැන් මේ පිහියෙන් මැල්ලුම් එහෙම ලියන්න හරි අමාරුයි කැඩලා නිසා. ඉතින් එහෙම තමයි පොඩි ළමයි ඉන්නකොට ඉතින් ඔයගේ දේවල් කැඩිලා බින්දිලා වෙනවා. පරිසම් කරගන්න හරිම අමාරුයි. මම මුලින්ම හදන දේවල් වලට ලුණු සුදු ලුණු එහෙම සුද්ධ කරලා ගත්තා ඔක්කොටම. එතකොට ලේසියිනේ වෙන වෙනම සුද්ධ කරලා ගන්නවට වඩා ඔක්කොම ටික සෝදලා වෙනම තියාගත්තා. මම අද හදන්න යන්නේ එළවලු දාලා බිරියානි රයිස් එකක් වගේ එකකුයි චිකන් ඩෙවල් එකකුයි පුතාට තව ඕනේ කිව්වා කරපිංච දාපු සම්බෝලයක්. එයා හරි ආසයි කරපිංච සම්බෝල කන්න. ඉතින් මං මේ එයා කැමති දේවල් නේ අද හදන්නේ. ඒවා තමයි හදන්න යන්නේ. මේ වෙලාවේදී මස් ටික කූල් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ඒක එකපාරක් විතර හොදලා ගන්නවා. හොඳට හොදලා තමයි මම මේවා ෆ්‍රිජ් එකට දාන්නේ. ඉතින් අර එකපාරක් හොදලා ගත්තාම හොඳටම ඇති. මස් ටික වැහෙන ගානටම වතුර තියා ගන්නවා. මොකද මට මේ මස් එකේ වතුර ටික ඕනේ. ඔන්න ඒ අතරේ පුතා මේ චිත්‍රයක් ඇඳලා ඒක ගෙනල්ලා පෙන්නනවා. මේ මස් එකට ලුණුයි කහයි ටිකක් දාලා මම තඹ ගන්නවා. වතුර ගොඩක්ම දාගත්තේ මම ඒ වතුරෙන් තමයි අද බත හදාගන්නේ. ඒ නිසා තමයි මම චිකන් එකට ටිකක් වැඩිපුර වතුර දාගත්තේ. ඊට පස්සේ ඔන්න ඔහම චිකන් එක හැදෙන්න දීලා මම ලුණු සුදු ලුණු එහෙම ඕනේ කරන ටික කපාගෙන ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මුලින්ම මම කපාගෙන ලෑස්ති කරගන්නේ මගේ බතට ඕනේ දේවල්. මේ විදියට ලුණු ලොකු ගෙඩියක වගේ ලොකු ලුණු කපා ගත්තා හීනියට. ඊට පස්සේ සුදු ලුණු ටිකක් චොප් කරලා කපා ගත්තා. රම්පේ ටිකකුයි කරපිංච ටිකකුයි ලෑස්ති කරගත්තා. ඒ ටික තමයි මට බත් එකට ඕනේ. බත් එකටම දාගන්න මම කැරට් අලයකුයි අල ගෙඩි දෙකකුයි කපා ගත්තා. පුතා මේ අල කන්න කැමති නැහැ. හැබැයි මේ බත් එකට දාලා අල දැම්මට පස්සේ එයා කන්න ආසයි. අල කන්නේ නැති නිසා මම මේ විදිහට බත් එකට දාලා අල දාලා හදලා දෙනවා. එතකොට කනවනේ. ඊට පස්සේ මම දැන් ලෑස්ති කරගන්න යන්නේ මේ මං කියවනේ මං හදනවා කියලා කරපිංච සම්බෝලයක්. ඒකට ඕන කරන දේවල් තමයි ලෑස්ති කරගත්තේ. ඔන්න දැන් මේ වෙලාවේ මස් එක හොඳට තැම්බෙනවා. ඒ අතර මම කරපිංච ටික සුද්ධ කරලා අරගත්තා.
මම මේ ඔය වගේ භාජනයකට ඔක්කොම කුණු ටික දාගන්නවා. ඊට පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ කුණු ටික එළියට විසි කරන්නනේ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ මම චිකන් ටිකේ වතුර ටික බේරලා අරගන්නවා. මම උයනකොට වැඩි භාජන පාවිච්චියට ගන්නෙ නැහැ. ඉතින් අර මස් ටික ගත්ත භාජනයටම තමයි මම වතුර අයින් කරපු මස් ටිකක් දාගන්නේ. එතකොට මට වැඩි භාජන හොදන්න නැහැනේ. ඉක්මනටම උයන ගමන් මේ ටික හොදලා ඉවර කරගන්න ලේසි. ඉතින් ගොඩාක් වාජන ගොඩ ගහගන්නේ නෑ මම. ඉතින් මේ ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන මම මේ ලුණු ටික බැද ගන්න තමයි හදන්නේ. ගොඩාක්ම නෙමේ ටිකක් සාමාන්‍ය විදිහට තෙල් ටිකක් දාගත්තේ. මේ තෙල් ගොඩාක් ආවමත් බත් එක කන්න බැහැනේ. අර ලුණු ටික බැදලා එන්න විතරක් මම තෙල් ටිකක් දාගත්තේ. ඊට පස්සේ ඉතින් කැරට් ටිකයි අල ටිකයිත් කපාගෙන ඒකට කහ කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි දාගත්තා. ඔන්න මේ වෙලාවේ ලුණු ටික බැදෙනවා. ඊට පස්සේ මම ඕනේ කරන මිරිස් කුඩු ටිකයි තුන් පහ කුඩු ටිකයි ලං කරගත්තා. බත් එක හදාගන්න තමයි මම දැන් යන්නේ. ලුණු ටික බැදුනට පස්සේ මම ඒක රයිස් කුකර් එකට දාගත්තා. ගොඩක් කට්ටිය රයිස් කුකර් එක ගෑස් ලිපේ තියෙනවනේ. හැබැයි මම ගෑස් ලිපේ තියන්නේ රයිස් කුකර් එක. එහෙම වුණාම මේ හට්ටිය සවුත් වෙන්න බලනවා. එතකොට රයිස් කුකර් එකේ අවශ්‍ය කාලෙත් ඉතින් අඩු වෙනවනේ. ඒ හින්දා මම කරන්නේ වෙනම තෙල් වලින් බදින්න ඕන දේවල් බැදලා ඊට පස්සේ තමයි රයිස් කුකර් එකට එකතු කරගන්නේ. ඊට පස්සේ මම බත් එකට 3-5 කුඩු ටිකුයි මිරිස් කුඩු ටිකකුයි දාගත්තා. ඊට පස්සේ අර යෝගට් එකත් එකතු කරගත්තා. යෝගට් එකේ කප් එක හොදලා ඒ වතුර ටිකත් එකතු කරගත්තා. ඔය මන් දාන්නේ මස් තඹපු වතුර ටික. ඒ ටික තැම්බෙනකම් මං හාල් ටික හොදගත්තා. හොඳට හොදගෙන හාල් ටිකත් රයිස් කුකර් එකට එකතු කරගෙන වතුර ලුණු එහෙමත් බලලා ඊට පස්සේ බත් එක හැදෙන්න දුන්නා. ඊට පස්සේ තමයි මං ඉතුරු වැඩ ටික කරගත්තේ. පුතා නම් එයාගේ උපන්දිනේ එනකම්ම ඇඟිලි ගණගෙන හිටියේ. කැලෙන්ඩරේ දින මාක් කර කර හිටියේ. ඉතින් එයාගේ සතුටුම දවස මගේ කාර්ය බහුලම දවස. මොකද එයා කැමති විදිහට දවස ගෙවන්නත් එපැයි. එයා සතුට වෙන විදිහට ඒ දවස සූදානම් කරන්න ඕන නිසා අම්මා කෙනෙක් විදිහට මගේ අද දවස හරිම කාර්ය බහුලයි. බත හැදෙන්න තිබ්බට පස්සේ මම මස් ටික බැදගත්තා. පුතාට ඕනේ කිව්වේ මස් ඩෙවල් එකක්නේ. ඉතින් මම ඒ මස් ඩෙවල් එකට දැම්මේ ලූණුයි කරපිංචායි රම්පේ විතරයි. ලූණුත් අර මට කන්න ඕන නිසා තමයි දැම්මේ. පුතා ලූණු තක්කාලි මාළු මිරිස් එහෙම කන්නේ නැහනේ. ඉතින් යාට ඕන විදිහට තමයි මම ඩෙවල් එක හදන්නේ. මොකද අද එයාගේ බර්ත්ඩේ එකනේ. එයාට ඕන විදිහට තමයි මෙනු එක ලෑස්ති වෙන්නේ. ඔන්න ඒ අතරේ යාට බඩගිනි කිව්ව නිසා අඹ ගෙඩියත් කපලා දුන්නා. ඔය වගේ ඉතින් පළතුරක් එහෙම වැටුනහම කොහේ හරි නැති බඩගින්නකුත් එනවනේ නේද? ඒක කපන කල්ම බඩගිනි තමයි. ඔන්න ඊට පස්සේ බතත් දැන් හැදිලා තියෙන්නේ. බලන්නකො බත තව චුට්ටක් වතුර වගේ ගතියක් තියෙනවා. ඒක හැදුනහම ඔන්න බතත් හරි. මස් ටිකක් බැදෙනවා. ඒකම ඔයාලට පේනම ඇති මං කුස්සියක් ටික ටික අස් කරගෙනම තමයි වැඩ ටික කරන්නේ. මොකද එතකොට උයලා ඉවර වෙනකොට ගොඩාක්ම නැහැ අස් කරන්න දේවල්. ඒ ගමම්ම භාජන ටිකත් හොදලා අස් කරන්න ඕන දේවලුත් අස් කරගන්නවා. එතකොට ගොඩක් ලේසි. පුතාට පිපිඤ්ඤා ඕනේ කිව්ව නිසා මම පිපිඤ්ඤා ගෙඩියකුත් පෙති කපලා අරගත්තා. දැන් හදන්න යන්නේ කරපිංචා සම්බෝලේ. ඒකට පොල් ටිකක් දාගත්තා. ලුණු ටිකකුත් දාලා ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා බ්ලෙන්ඩර් කරන්න තමයි හදන්නේ. ඇත්තටම කරපිංචා සම්බෝලේ හරිම ගුණයි. පොඩි කට්ටියට දෙනවා නම් ගොඩක්ම හොඳයි. කොලෙස්ටරෝල් වලටත් හොඳයිලුනේ. අපි ලොකු කට්ටියටත් ඉතින් හොඳයි. මම උණු වතුර චුට්ටකුත් එකතු කරගත්ත කරපිංචා එකට. හදලා මේ වගේ පොඩි භාජනයකට දාගෙන අන්තිමේට දෙහි ටිකක් මිරිකලා ගත්තා. ඉතුරු අනෙක් දෙහි බෑය මේ විදිහට භාජනයකට දාලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. මොකද දෙහි කියන්නේ විස බීජ ඔක්කොම ඇදලා ගන්න જાතියක්නේ. ඉතින් ඒ හින්දා දෙහි වගේ ඒවා ෆ්‍රිජ් එකේ දොරේ තියන්න එපා. මතක ඇතුව භාජනයකට දාලා අරන් තියන්න ඉතුරු වුණොත්. ඔන්න ඊට පස්සේ මම ඩෙවල් එක හදාගන්න යනවා. ඔයාලට පේනවනේ ලූණු විතරයි තියෙන්නේ. ලූණුයි පොඩි මිරිස් කෑල්ලකුයි කරපිංචායි රම්පේ. වෙන කිසිම දෙයක් නැහැ. ඒකට මිරිස් කුඩු හැන්දක් දාගත්ත. කෑලි මිරිස් චුට්ටකුයි. ගොඩාක් සැරට හදන්නේ අර පාට එන්න ඕන නිසා තමයි මිරිස් කුඩු එකතු කරගත්තේ. ඊට පස්සේ සෝයා සෝස් දැම්මා. සෝයා සෝස් දැම්මොත් අනිවාර්යයෙන්ම සීනි ටිකක් දාන්න. එතකොට තමයි සෝයා සෝස් එකේ නියම රස ගන්න පුළුවන් වෙන්නේ.
තක්කාලි සෝසුත් එකතු කරගෙන මම අන්තිමේට චිකන් ටිකක් දාලා කලවම් කරගත්තා. ඇත්තටම චිකන් ඩෙවල් එක හරිම රසට තිබ්බා. ඔයාලට නිකන් අර ග්‍රේවි එකක් වගේ ගන්න ඕනේ නම් අර මං ඉස්සෙල්ලා මුලින් හදාගත්ත මිශ්‍රණයට වතුර චුට්ටක් එකතු කරලා හදාගන්න. එතකොට නිකන් අර හොදි ගතියට වගේ අර රෙස්ටුරන්ට් වලින් අපිට දෙනවා වගේ චිකන් ඩෙවල් එකක් ගන්න පුළුවන්. මේක මේ තක්කාලි අවු මිරිස් මාළු මිරිස් එහෙම නැති වුණා කියලා කිසිම රසයේ වෙනසක් නැහැ. ගොඩාක් හොඳට තිබ්බා. පුතා ගොඩාක් ආස වුණා. කඩෙන් ගෙනාවා වගේ හොඳට තිබ්බා කියලා පුතා කිව්වා. ඔන්න ඒ ගමන මම ඔක්කොම ගත්ත කලමනා ටික අයින් කරලා පැන්ටි টොප් එක සුද්ධ කරගන්න තමයි හදන්නේ. මම පැන්ටි টොප් එක ක්ලීන් කරන්න ටයිල් ක්ලීනර් ටිකකට වතුර ටිකක් දාලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ ඕන වෙලාවට මේ විදිහට පොඩ ස්ප්‍රේ කරලා පිහදලා ගන්න තමයි තියෙන්නේ. එතකොට පිරිසිදු වෙනවා හොඳට. ඉව්වට පස්සේ මේ තෙල් එහෙම වීසි වෙලා ඒ ඔක්කොම පිහදනවා. නැත්තම් කූඹි පිරෙනවනේ. ඔන්න මේ විදිහට ඩෙවල් එකත් හැදුවා. බත් එකත් හරි. ඔන්න පුතා කැමති විදිහටම අද බර්ත්ඩේ එක දවසේ යාගේ දවල් මෙනු එක ලෑස්ති. ඒ එක්කම මගේ කුස්සියත් අස් කරලා ඉවර කරගත්තා. ඒ ගමන්ම ඔන්න දැන් එයාගේ බත් එක බෙදෙන වෙලාව. මේ විදිහට පොඩි ලස්සනක් තියෙන්න ඕන නිසා භාජනයකට දාලා මේ විදිහට හදාගත්තා. පුතා ගොඩාක්ම චිකන් එහෙම කන්න කැමති කෙනෙකුත් නෙමෙයි. ඒ වුණාට දැන් මේ විදිහට බෙදලා ඩෙවල් එකක් වගේ හදලා දුන්නොත් කනවා. උයලා එහෙම කන්න එච්චර ආස නැහැ. එයා කැමතිම කෑම තමයි ඔය හදලා දුන්නේ මම. ඔය විදිහට හදලා දුන්නාම එයාට හරිම සතුටුයි. ඔක්කොම ටික කනවා එයා. ඉතින් අම්මා කෙනෙක් විදිහට දරුවා කැමති දේවල් හදලා දෙන්න හැම අම්මා කෙනෙක්ම ආසයි. මමත් ගොඩාක් ආසයි. හැමදාම පුතා කන දේවල් තමයි මම හදලා දෙන්නේ. ඉතින් ওই විදිහට තමයි පුතාගේ දවල් කෑම එක. කාලේ වරුණාට පස්සේ අපි දෙන්න ඔන්න එළියට බැස්සා. ඉතින් පුතාට යන්න ඕනේ කියපු තැන් වලට තමයි දැන් මේ එක්කරගෙන යන්නේ මම. අම්බලන්ගොඩ රොසෙට් එක පාරේ පාලම යටින් යනකොට කෝච්චියක් යනවා. මම වීඩියෝ එක ඔන් කරා. අනේ දන්නේ නැතුව වීඩියෝ එක ඔන් වෙලා නැහැ. ඉතින් මට කෝච්චියේ යන්නේ එකේ අන්තිම ටික තමයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. පුතාට මුලින්ම එන්න ඕනේ කිව්වා චිල්ඩ්‍රන් පාක් එකකට. හරිම අවුව සැරයි. අර උදේ වහින්න වගේ තිබ්බට අවුව සැරයි දැන්. මෙතන ගඟක් තියෙනවා. ඒකේ නෙළුම් මල්ද කොහෙද පිපිලා තිබ්බ හරිම ලස්සනයි. අර එතන දැලක් ගහලා තිබ්බ නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා එහා පැත්තට ගිහිල්ලා. මෙතන හොඳටම අවුවයි. අර ආයිනේ පොඩ්ඩක් හේවනට තිබ්බා. උනට පුතාගේ ආසාව නිසා ඉතින් එක්කරගෙන ආවා. එයා හොඳටම මහන්සි වුණා සෙල්ලම් කරලා ඔන්න අන්තිමේට ජූස් බාර් එකකට එක්කන් ආවා. මොන හරි බොන්න කියලා. මම ගත්ත කිරල බීම් එකක්. පුතා ගත්තේ මේ මික්ස් ෆෘට් එකක්. ඔන්න ඊට පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. එයාට යන්න ඕනේ කිව්වා සෙල්ලම් බඩු බලන්න. ඉතින් ටවුන් එකේ ගොඩාක් තැන් වලට ගියා සෙල්ලම් බඩු බලන්න. එයාට හරියන සෙල්ලම් බඩුවක් හම් වෙනකම් ඉතින් මට ටවුන් එකේම ඇවිදින්න වුණා. එයාට තාත්ති වල තිබ්බ සෙල්ලම් බඩු මදි වෙලා ඉතින් කොහොමත් උපන් දිනේට අම්මිගෙනුත් සෙල්ලම් බඩුවක් ඕනේ කිව්වා. ඉතින් අන්තිමේටන පීසා හට් එකට ගියා. එයාට පීස් එකක් ඕනේ කිව්ව නිසා එයාම තමයි පීස් එකක් සිලෙක්ට් කරේ. එයාගේ උපන් දිනේ කියලා එයාට ඕන එක තමයි පීසා එක ගත්තේ. ඊට පස්සේ අපි ගියේ කේක් එකක් ගන්න. කේක් නම් එයාට කන්නත් බෑ කිව්වා. මං උනාට ඉතින් කේක් එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් රීවිල් එකක් අරගෙන අපි ගෙදර ආවා. ඔය තියෙන්නේ පුතා තෝරගත්ත කේක් එක. එයාට රෝස පාට කේක් එකක් ඕනේ කිව්වා. චොකලට් කේක් කාලා එපා වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් සැරසිලි එහෙම නෑ. මායි පුතා විතරයිනේ ඉන්නේ. ඉතින් ඔය විදියට පොඩියට සැමරුවා උපන්දිනේ. අද දවසේ පුතා ගොඩාක් සතුටු වුණා. මොකද එයාට ඕනි විදිහටනේ මම අද දවසේ ගෙව්වේ. එයා කැමති කෑම, එයා කැමති තැන්වල ගිහිල්ලා කැමති දේවල් එක්කනේ. ඉතින් මේ තාත්තා හිටියා නම් මීට වඩා දේවල් එයාට අරන් දෙනවා. ඒ වගේම මේ වගේ තැන්වලට එයාව එක්කරගෙන යනවා. ඒ වුණාට ඉතින් මට පුළුවන් විදිහට මං එයාට කරා මේ එයාගේ උපන්දිනේ සතුටින් තියන්න. ඔන්න ඉතින් එයාගේ පීස් එක රස බලන වෙලාව තමයි. තාත්තා රට ඉඳලා එයාට එවල තිබ්බා ගොඩක් සෙල්ලම් බඩු ඇඳුම් එහෙම. ඒ වුණාට එයාට මදි. මමත් මොන හරි අරන් දෙන්න ඕනේ මේ එයාට සතුටු හිතෙන්න. ඉතින් අද දවසේ නම් එයා ගොඩාක් සතුටුයි කියලා එයාට හිතා ගන්න බැරි තරම් සතුටුයි කියලා මං එයා වෙනුවෙන් කරපු දේවල් වලට. ඉතින් මගෙත් හිතට සතුටුයි පුතා සතුටින් නිසා. ඉතින් මේ පීසා එක හරිම රසයි. එයා මේ තෝරගත්තේ මේ මීට් ලවර්ස් එකෙන්. ඒකේ මස් වර්ග 4ක්. 4 විදියකට හදලා දාලා තියෙන්නේ.
ඔන්න ඔය මීට් ලවස් කියන එක ඒක හරිම රසයි. පුතාට ඕනේ කිව්වේ ඒක. කලින් කාලා තිබ්බා ඒක රහයි කියලා ඒකම ඕනේ කිව්වා. ඉතින් එයා කැමති විදිහට ඒක මම ගන්න කිව්වා. ඊට පස්සේ ඉතින් සින්දු දාගෙන රෑ වෙනකම්ම නට හිටියා. එයා හරිම කැමති ඉංග්‍රීසි සින්දු අහන්න. ඉතින් ඔන්න අද එයාගේ දවස නිසා එයා කැමති සින්දු දාලා දුන්නා මම විනෝද වෙන්න කියලා. ඔය අරගත්ත තුවක්කුවේ සද්දේ. ඉතින් ඒ වගේ සද්දේව අරගත්තාම අපරාධය අරන් දුන්නේ කියලා හිතන විදිහටම එපා වෙනකම්ම සද්ද කරනවා. ඉතින් ওই විදිහට තමයි අද දවසේ ගෙවුනේ. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.